ඔන්න මේ අපි දැන් ඉන්නේ මහගිය තමයි පටන් ගන්න තැන. අපේ කට්ටිය ඉන්නවා. මේ වෙත හැටන් නලදන්නේ. අපි දැන් ගමන් මාර්ගය අනිත් පැත්තට හරවලා අපි යනවා කොහෙද සජි? සඳකල තැන්න හරහා. මෙන්න පාර. කරුණා කරලා පහළට බයින ගම අපි පහළට කරුණා කරනවා සඳකල තැන්න හරහා යන්න. එන්න අපි කට්ටිය මිහිල බලමු මොනවා වගේ විදිහට. පාර නම් අසීරු පාරක්. පළවෙනි සඳකල තැන්න හරහා යන ගමන. මොකද ගොඩක් අය මේ වෙන පාරවල් මේකේ මොලේ ගිහිල්ලා තිබුණාට සඳකල තැන්න හරහා යන පළමු අවස්ථාව. වැදගත්ම දේ තමයි අපේ කට්ටිය කැමති අලුත් අත්දැකීම් ලබන්න. අනිවාර්යයෙන්. හැමදාම 60 වලින් රත්නපුරෙන් යන අපි අද තීරණය කරා මෙන්න එනවා සඳකල තැන්නෙන් සිරිපා කරුණා කරන්න. ඉතින් ඒක ලස්සන අත්දැකීමක් වේවි කියලා අපි විශ්වාස කරනවා. ඔන්න ඉතින් අපි අතනින් ආරම්භ කරා සඳකල තැන්න පාර. අපි දැන් සඳකල තැන්නට යන ගමන් තමයි තියෙන්නේ අපේ සජි. ඔව් සිරිපා කරුණාකාන්තින ළඟම පාර තමයි හජමාවත සඳකල තැන්න හරහා යන පාමාවත. අපිට සිරිපා කරුණා කරනුනේ 60 පැත්තේ. මොකද අපේ කණ්ඩායමේ කෝඩුකාරය දෙන්නෙක් හිටියා. ඒත් අපි කෝඩුකාරය දෙන්නත් වන්දවගෙන පහළට කරුණා කරන්නේ සඳකල තැන්න හරහා. අපි ඉතින් ලස්සන වීඩියෝවක් දෙන්නම්. ඔයාලා වෙනුවෙන් අපි යමු ඉස්සරහට එන ලස්සන පරිසරයක් තියෙනවා. අපි ඉස්සරහට බලමු පරිසරය මොන වගේද කියලා. මෙයාලා කියපු ඔක්කොම හරි ඒවට මෙයාලා කිව්වේ නෑ කුඩෙල්ල ගැන. කුඩෙල්ල ඉන්නෝ සෑහෙන්න. ඉන්න මැසේජ් කරගෙන. කිස්. තාම බලන්න යන්න ඕනේ. තාම ඉන්න බලන්න වෙනවා. කොතෙන්ද යන්නේ? මයි දෝනිට මාවශී වෙලා ආයේ තැස්මාවේ පඩිවෙලා හදන්නේ ජනාධිපතිවරු මුලින් හදන්න පඩි. ඇත්තෙම ලස්සන පරිසරයක් තියෙනවා. හැබැයි යන්න තියෙන්නේ වතුරට සෝදගෙන ගිහපු පාරක් තමයි තියෙන්නේ. යන්න පොඩ්ඩක් අපහසුයි. පහුගිය ටික දවසේ වැස්ස තිබිච්ච ඉඳලා පාර ගොඩක් සේදිලා කියලා තියෙන්නේ. බැලුවම ඔයාලටත් එක පේනවා. පාර ගොඩක් සේදිලා ගිහිල්ලා. හැබැයි ලස්සන කරා. කට්ටියම ඉන්න. සිරිපා කරුණා කරනවා නම් යන්න දින හොඳම පාර තමයි හජමාවතේ සඳකල තැන්න හරහා. අපි යමු ඉස්සරහට. කතාව තමයි ඉස්සෙල්ලා ඔයාලට කිව්වා වැස්සත් ඒ ගොඩක් පාර සෝදගෙන ගිහලා තියෙන්නේ. දැන් ඔයාලට පේනවනේ යන්න දින පාර කොයිතරම් අසීරු පාරක්ද කියලා. හැබැයි ලස්සන view points කීපයක්ම තියෙනවා. ඔයාලා ඇවිල්ලා බලන්න. ඇත්තටම ලස්සන තැනක්. සඳකල තැන්නේ ගමනේ අපිට හම්බුණු හොඳම කඳ. මෙන්න කඳ. මේක තමයි අපිට හම්බුණු හොඳම කඳ. පොඩ බදාගෙන පෙන්නන්න. බදලා බදන්න බෑ. ඉතන විශාල කඳක්. කඳ කපලා තියෙන්නේ. අපි යමු. කඳ කපලා තියෙන්නේ මෙතන. පාර අවහිර වෙන්නේ. මේක මේන්ටේන් කරන්න ඉඩ පොඩ්ඩක් නේ. සුපුදේ. වානේ. හරි අසීරු ගමන. හැබැයි සුන්දරත්වය දකිනකොට යසිරු කවල් මහන්සිය සියල්ලත් වෙලා යනවා. ඉතින් මෙහෙම එද්දී දකින්න ලස්සන සිරිපාදේ. ඉතින් අපි ඊ රාත්‍රියේ කරුණා කරා. දැන් අපි පහළට කරුණා කරන ගමන් තමයි තියෙන්නේ. ඉතින් තව ඉස්සරහ සඳකල තැන තියෙනවා. අපි යමු එන. මේ පහළට ගෙනියන්නේ.
ඔයාලා මොන පාරේ කොහොම ගියත් ප්ලාස්ටික් බෝතල් තැන තැන දාලා යන්න එපා. ප්ලාස්ටික් බෝතල්, පොලිතින් කවර, චොක්ලට්ස් වගේ කිසිම දෙයක්, කොළ ಜಾති අපි ගේන සියල්ල අනිවාර්යෙන් අරගෙන යන්න. අමතක නොකර ඔයාලා අමතර බෑග් එකක් අරගෙන එන්න. එහෙනම් හැමෝම පරිසරය ආරක්ෂා කරන්න. හැමෝටම උදව් කරන්න. සඳකඩ තැන්න කියන්නේ සුබාදාමේ විශ්මිතම මැවුමක්. ඒ ගැන කියන්නම් වචන නැහැ. ආයෙත් ඔයාලට කියන්න තියන්නේ සිරිපා කරුණා කරනම් එන්න ඕන සුපිරිම මාවත තමයි මේ රජමලේ සඳකඩ තැන්න මාවත. මේ වයිබ් එක ඔයාලා හැවිල්ලම විඳින්න. මුන්ට මෙච්චර කකුල් මේ පාට නෑ බා. කටනම් තියෙන ඇත්තක තියෙන්නේ. ඔන්න පක්ෂිතේ මැදින් ඇවිල්ලා සඳකඩ තැන්න ෆාම් වලට අපි දැන් ඇවිල්ලා ඉන්නේ. එතනින් එහාට සඳකඩ තැන්න තමයි තියෙන්නේ. ඊමන් නිවල සුළු වෙලාවක් රැඳිලා නවත ගමන ආරම්භ කරමු. අපි ගිහිල්ලා බලමු. මේ තමයි සඳකඩ තැන්න. කපල් වලට හනිමූන් කරන්න පුළුවන්. අලේ හනිමූන් එකක් කරන්න පුළුවන්. හරි. යොන්න අපි දැගෙන සඳකඩ තැන්නේ. සඳකඩ තැන්න තාම පස්සේ තමයි ශ්‍රීපාද හොඳටම කැප්චර් වෙන්නේ. මේ තමයි ශ්‍රීපා මළුවයි. චේතන ඉතින් ලස්සන අති දුෂ්කර ගමනක් ආවේ. මහන්සි එනවාට එතෙන්ට ඇවිල්ලා මේ පැත්ත වලදී මහන්සි නිකම්ම නැති වෙලා යනවා. ඉතින් මේ තමයි සඳකඩ තැන්න පාර යන්න. මේ තමයි සඳකඩ තැන්න. ඉතින් එතෙන්ට අපේ උතුම් ශ්‍රීපා මළුව පේන. මළුව පේන්නේ. ඉතින් මේ දැන් නම් මීටම ටිකක් අත් වෙලා ගියා. අපි ඉස්සලා බලගෙන මේ වෙලා තිබ්බේ නැහැ. මළුව පෙන්නා. දැන් අපිට මළුව පේන්නේ මේ දොම් පාත් වෙලා තියෙනවා. ඇත්තම සුන්දර තැනක්. ඔයාලට පුළුවන් සඳකඩ තැන්න එනවනම් රාත්‍රී ගත කරලා සඳකඩ තැන්න භූමියේ කැම්පින් කරන්නත් පුළුවන්. ලස්සන පරිසරයක් තියෙනවා. ඔයාලා ඕන කෙනෙක්ට මේකට ඇවිල්ලා කැම්පින් කරලා පාන්දරම සිරිපා කරුණා කරන්න යන්න පුළුවන්. මේ තමයි රජමාවතේ ඉන්න සඳකඩ තැන්න. හැබැයි එක දෙයක් තියෙනවා. මේ කිසිම දෙයකට හානියක් වෙන දේවල් කරන්න එපා. ප්ලාස්ටික් බෝතල් තියෙනවා. අපිත් ගෙනාවා. හැබැයි අපි මේක ආයේ ගෙදර අරන් යනවා. ඔයාලත් ඒ විදිහට කරන්න. අඩුම ටොපි කොලයක්වත් බිම හලන්න එපා. මෙතන තැන් වල තියෙනවා. ඉතින් ඒක නොදුනත්කම නිසාද නැත්නම් ඒක ගැන හිතන්න නැති නිසාද දන්නේ නැහැ. ඔයා එනවනම් කවදාකවත් ඒක කරන්න එපා. අපේ දේ අපි රැක ගන්න ඕන මේ පරිසරය. ඉතින් සුන්දරත්වයේ විදින පරිසරයත් ආරක්ෂා කරන ගමන. අපේ වේසකාරී ගමනකින් සඳකඩ තැන්නට ආවා. ඉතින් අපි පුංචි වෙලාවක් බිමන් හැරලා නැවතත් පහළට කරුණා කරන්න සූදානම් වෙන්නේ. ඔයාලට හොඳට පේන ඇති සඳකඩ තැන්න තමයි සිරිපා මළුව. හොඳට පේන view එක තියෙන්නේ. සිරිපා කරුණා කරන්න ප්‍රධාන පාරවල් 6ක් තියෙනවා. ඒ පාරවල් 6න් සිරිපා මළුව හොඳටම දැක බලා ගන්න පුළුවන් එකම ස්ථානය තමයි සඳකඩ තැන්න. ඉතින් අපි නැවතත් ඔයාලට කියන්නේ එන්න මේ සුන්දරත්වයේ විඳින්න. හැබැයි මේ පරිසරය රැක ගන්න. රැගෙන යන දේවල් රැගෙන යන්න.
මේ පරිසරයේ සුන්දරත්වය දැක ගන්න එක අපේ වගකීමක්. හැමෝම ඒ දේ හොඳින් මතක තබා ගන්න. එහෙනම් අපි පහළට කරුණා කරමු. හැමෝම මේ දේ හොඳින් මතක තබා ගන්න. ඒක කියුණානේ. වීඩියෝ එක අරන් ඉවර නම් ඉවරයි. නෑ පොඩ්ඩක් ඇතුළට යනකම් ගන්න. කිලෝමීටර් 3ක් විතර දැන් අපි සඳකල් තැන්න පාර දිනනවා. වතුර ගෙනාවු වතුරත් ඉවරයි. 12 පාරක් හමු වුණා. අපි දැන් එකකින්වත් වතුර ටිකක් අරගෙන වතුර බොන්න හදන්නේ. ඇත්තම කියන සතුටුයි. මේ වගේ 12 පාරකින් වතුර ටිකක් බොන්න ලැබෙන එක ලොකු භාග්යක්. මොකද මේ තරම් පිරිසිදු සිසිල් ජලය මං හිතන්නේ ඉතින් ෆ්‍රිජ් එකේවත් ගන්න පුළුවන් ඇති කියලා. ඒ තරම් සීතල වතුර තියෙන්නේ. හරිද? පේනවද ඔයාලට? ෆිල්ටර් කර බෝට වගේමයි. කිසිම වෙනසක් නැහැ. ඒ තරම් පිරිසුදු ජලය තමයි තියෙන්නේ. අපි මුලදීත් ඔයාලට කිව්වේ මේ සෝබාදාම රැකගන්න එක අපේ යුතුයකම. ඒක පරිස්සම් කරගන්න අපේ යුතුයකමක්. අපි උපරිම උත්සාහ ගන්න ඕන මේ දින සුන්දරත්වය ඉදිරි අනාගතේ ඉන්න තව පරපුරකට මේ විදිහට මත් විඳින්න පුළුවන් ආකාරයකට රැක බලා ගන්න එක. ඇත්තම කිසිම වෙනසක් නැහැ. කඩේ වතුර වගේම. ඊට වඩා ටිකක් සීතලයි. චේතන සුන්දර ගමනක්. ඉතින් මහන්සි තමයි. මහන්සි වුණාට වටපිටාව දැක්කන් පස්සේ මහන්සිය ඇත්තටම නැති වෙලා යනවා. අපේ කට්ටිය යනවා. අනිත් කට්ටිය ගියා යාලා. කලින්ම ගිහිල්ලා. ලස්සනයි. සයිතයි. ඔන්න සඳකල් තැන්නින් ගත් වෙලා පැය එකමාරක වගේ දීර්ඝ ගමනක් ගත කරමින් ආවා. තාමත් පහළට යන තව ටික දුරක් තියෙනවා. දැන් නම් ගොඩක්ම මහන්සි, ඒ වගේම ගොඩක් අමාරුයි. හැබැයි අමාරු ඔක්කොම ඇති වෙනවා මේ සෝබාදහමත් එක්ක ගත කරන මේ වෙලාවේදී. විඩාව සුළු මොහොතක නැති වුණා. තව ටික දුරක් යන්න තියෙනවා. අපි මේ ටිකත් ඔම ඉස්සරහට ගිහලා බලමු තව ටික දුර යන්න තියෙන්නේ. ඒ ටික දුරත් අපිත් එක්ක කොහොම යමු. එන්න. දැන් මේ ගොල්ලෝ 500ට තරහ නැහැනේ. ඔය කියන්නේ. පොළොව ටිකක් අමාරු වුණා. සිල්පා බහිද්දි. අපි යන. හොන්න අපි දැන් සඳකල් තැන්න ආවතෙන් එළියට ආවා. සඳකල් තැන්න පිවිසෙන මාර්ගයේ තමයි අපි දැන් ඉන්නේ. අපි දැන් සඳකල් තැන්නට පිවිසීමේ දොරට එළියට ඇවිල්ලා තේ වතු ආයට පැමිණියා. තව ටික දුර යන්න තියෙන්නේ. මෙතනින් එහාට ගියන් පස්සේ පුරවා මේ වාහන අතර ගාව තියෙන තව පාකින් එක ළඟට යන්න. ආයිබෝවන්. ඉතින් ඔන්න අපි සඳකල තැන්න පිවිසෙන දොරටුවෙන් එළියට ආවා. ඇවිල්ලා අපි දැන් ලස්සන තේවත්තක් මැදි අපේ වාහන ගාවට යනකම දැන් තියෙන්නේ. ලස්සන වීව්වක් නම් තියෙනවා. හරිම ලස්සනයි. ඉතින් මම දන්නේ අපේ සිරිපා කරුණාවේ අවසන් භාගයට ඇවිල්ලා තියෙන්නේ. අපි කට්ටියන පිටපස්සේ. අනිත් කට්ටියන් ගිහිල්ලා චුට්ටක් කරකුණා.
කැන්ටින් ඉතින් ලස්සනයි සුන්දරයි. හැබැයි එනකොට ඔයාලා කියන වතුර බෝතල්, ප්ලාස්ටික් වතුර බෝතල්, ටොපිකොල, පොලිතින් කිසිම දෙයක් පරිසරයට උදාහරින්න එපා. මේ ගමන නැවත ඒ විදිහටම පිටරට යන්න. නැත්තම් නිසි ආයුරින් බැහැර කරන්න. එහෙනම් ඉතින්